රිසර්ච් සයිට් කරනකොට වැදගත් දේ තමයි රිසර්ච් එකට සයිටේෂන්ස් දාන එක. එතකොට අපිට මෙන්ඩලි කියන මේ ටූල් එකකින් පුළුවන් අපේ රිසර්ච් එකට ලේසියෙන්ම සයිටේෂන්ස් ටික ඇඩ් කරගන්න. right. mendy.com කියන වෙබ්සයිට් එකෙන් අපිට මේ software download කරගන්න පුළුවන්. download කරගන්න කලින් මුලින්ම අපි account එක create කරගන්න ඕනේ. අපේ email එක password එක දීලා account එක create කරගන්න ඕනේ. ඊගාවට අපි මේකෙන් මේ setup එක මේ විදිහට මෙතන මේ download කරගන්නවා. ඊට පස්සේ හරිම ලේසියෙන් අපිට මේක අපේ සිස්ටම් එකකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. දැන් මම යූස් කරන්නේ Mac OS එක නිසා මේකේ ඉදිය වෙනස්, Windows වලදී වෙනස්. එතකොට මේ විදිහට අපි සිස්ටම් එකට OS එකට ඉන්ස්ටෝල් කරගන්නවා. ඊගාවට අපි කරන්නේ අර ඉන්ස්ටෝල් කරපු software එක log වෙනවා. log වුණාට පස්සේ මේ වගේ appearance එක තමයි අපිට තියෙන්නේ. මේ වගේ Windows තමයි නැගිට වෙන්නේ. right. ඊගාවට අපි දැන් tools කියන එකෙන් ප්ලගින් එකක් දාගන්නවා අපේ Microsoft Word එකට. එතකොට මේකෙන් වෙන්නේ මේ ප්ලගින් එක through අපිට ලේසියෙන් access කරන්න පුළුවන් අපේ references ටික. මේ විදිහට credit now දීලා install කරගන්නවා. ඒකෙදි මතක තියාගන්න ඔයාලා මෙතනදී sign in වෙන්න ඕනේ. ඔයාලා MS Word එකට sign in වෙලා ඉන්න mail එකේ. ඔයාලා Microsoft Word එකේ sign in වෙලා ඉන්න email address එකකින්ම ඔයාලා මෙතන sign in වෙලා ඉන්න ඕනේ. මෙන්න මේ විදිහට එදිට මගට පේස් එකට ලොක් වෙලා රිෆරන්ස් කියන ටැබ් එක ගියාස් මෙන්න මේ විදිහට මෙන්ඩලි කියලා ප්ලගින් එකක් ඔයාලට පේන්න තියෙනවලු ටැබ් එක. ඒකේ මේ විදිහට දැනට මුකුත් නෑ අපි කිසිම දෙයක් ඇඩ් කරන්න නැති නිසා ඔයාලට පේනවා. ඊට අපි කරන්නේ මේකට දැන් රිෆරන්ස් ටිකක් අපි දාලා බලමු. මම මේකට සැම්පල් රිෆරන්සස් ටිකක් හදලා තියාගත්ත කලින් අපි බලමු කොහොමද ඒවා මේ ඇඩ් කරන්න කියලා. මේ විදිහට add reference දීලා select file from your computer කියන එක තෝරලා එකෙන් එක්සාම්පල් එකක් විදිහට අපි ඔය sample pdf එකක් මොකද ආටිකල් එකට ඇඩ් කරගන්නවා. මේක අපේ සිස්ටම් එකට අප්ලෝඩ් වෙනවා. ඒ වගේම අපි අර ක්‍රියේට් කර ප්‍රොෆයිල් එකටත් මේක ඒ විදිහට අප්ලෝඩ් වෙනවා. කියන්නේ මේක ඩේටාබේස් එකට අප්ලෝඩ් වෙනවා. ඉතින් මේ අපේ local PC එකේ තියෙන විදිය ඊගාවට බැලුවොත් මේ විදිහට අර වෙබ් version එකේ ඒ විදිහට මේක අප්ලෝඩ් කරලා තියෙනවා. ඊගාට අපි වෙබ්සයිට් එකකින් ගන්න data කොහොමද දාන්නේ කියලා බලමු. එක කරන්නේ කලින් කරා විදිහටම add reference දීලා වෙනස් දෙයකට කරන්නේ අපි select කරන්නේ add references manually කියන section එක. මේක select කරලා අපි දැන් ගන්න වෙබ්සයිට් එකකින්. එතකොට web page කියන item එක තෝරලා title කියන එක අපි ගන්නවා. අපි ගන්න article එකේ main topic එක. ඒ වගේම authors කියන එකට මේක ලියපු කෙනා ගන්නවා. authors ලා ගොඩක් ඉන්නවා නම් අපිට යාළුවා add කරන්න පුළුවන්. මේ විදිහට authors ලා ගොඩක් හිටියොත් මේ විදිහට අපිට යාළුවාත් add කරන්න පුළුවන් මේ section එකේ. ඊගාට publication එක විදිහට දානවා මේක post කරපු blog එක මොකද්ද? දැන් AWS news blog කියන එකෙන් තමයි මේක post කරලා තියෙන්නේ. මට මම මේ විදිහට මෙතන add කර ගන්නවා. ඊයේ විදිහට මේක 2025 12 වෙනි මාසේ ලියපු ආටිකල් එකක්. මම මේ විදිහට මේක edit දා ගන්නවා. දැන් pages එහෙම නැහැ නිසා ඒක අවශ්‍ය වෙන්නේ අපි අතහැරලා දානවා. මේ විදිහට ඒ citation එක මේක ඇඩ් කරලා තියෙනවා. ඊගාට අපේ Word document එක ආයෙ පාරක් open කරගන්නවා. ඔව් මේක ඔයාලට පෙන්නේ අර online resource එකේ ඒ විදිහට මේක අප්ලෝඩ් කරලා තියෙන විදිහ. මේ විදිහට
දැන් මේකදී මම දෙයක් කරනවා යුනිවර්සිටි එකේ යුනිවර්සිටියට මේ සයිටේෂන් ස්ටයිල් එක වෙනස් වෙනවා. දැන් සාමාන්‍යයෙන් මගේ යුනිවර්සිටි එකේ නම් මට කියලා තියෙන IEEE කියන ස්ටයිල් එක තෝරන්න. එතකොට මම තෝරන්නේ IEEE කියන ස්ටයිල් එක. මේක ඔයාලගේ අසයින්මන්ට් එකේ සාමාන්‍යයෙන් මෙන්ෂන් කරනවා. එතකොට මම IEEE කියන විදිහට තෝරනවා. තෝරලා අප්ඩේට් සයිටේෂන් ස්ටයිල්ස් කියන බටන් එක ක්ලික් කරලා ඊළඟට මේ විදිහට පැරග්‍රාෆ් එකේ අන්තිමේ ෆුල් ස්ටොප් එක ගාවින් මගේ සයිටේෂන් එක මම ඇඩ් කරගන්නවා. අර විදිහට කරා කියලා මෙසේජ් එක ආව අපිට. ඊගාව එක ඇඩ් කරන්න මෙතන පැරග්‍රාෆ් එකේ මැද ෆිලොසොෆි කියන තැනින් මම දෙවෙනි සයිටේෂන් එක මෙතන දාගන්නවා. දැන් අපේ සයිටේෂන්ස් ඇඩ් කරගන්න ප්‍රොසෙස් එක ඉවරයි. දැන් මේක අපි ලස්සනට අර රෙෆරන්සස් විදිහට මේක අපේ අසයින්මන්ට් එක අන්තිමේට ඇඩ් කරගන්නවා. එතකොට මේ පේජ් එක හදාගන්න අපි දැන් බලමු. අපි අලුත් පේජ් එකක් ගන්නවා. ඊගාවට යන්න මෙතන අපේ මේන්ලි සයිට් තියෙන තැන උඩ දකුණු පිළ වල තියෙනවා 33ක්. ඕක තියෙනවා insert bibliography කියලා option එක. ඔක ක්ලික් කරන්න. continue කියලා මේක අපිට උඩට ඇඩ් කරගන්න පුළුවන් ලේසියෙන්. මේ විදිහට වලට පේනවා දැන් අපි ඇඩ් වෙලා තියෙනවා අපේ references දෙක citations දෙක. මම උතන දානවා references කියලා. හරි පොඩ්ඩක් ෆොන්ට් සයිස් එක ලොක් කරලා හදාගන්න. මේ විදිහ තමයි මේ සාම්පල් එකක් විතර මම ඔයාලට පෙන්වන්නේ මේක කරගන්න විදිය කොහොමද කියලා. right. මේ විදිහට අපි දාගන්න. සාමාන්‍යයෙන් අපි දැන් හරි ස්ටෑන්ඩඩ් එකට references tool එකක් දාගන්න එක මෙතඩ් එකක් තමයි මේ කතා කරේ. තවත් ලේසි මෙතඩ් එකක් තව වීඩියෝ එකකින් මම අරන් එන්නම්. thank you.